ඊළඟට මම එනවා කතා කරන්න පුතේ මෝටර රථයේ ක්‍රියාකාරීත්වය. හරි? මොකද්ද? මෝටර රථයක ක්‍රියාකාරීත්වය. පුතේ මෝටර රථයක ක්‍රියාකාරීත්වය ගත්තොත් හරි? මෝටර රථයක ක්‍රියාකාරීත්වය ගත්තොත් සාමාන්‍ය මෝටර රථයක ක්‍රියාකාරීත්වය සඳහා මෝටර රථයේ තනි ඒකකයක් විදිහට ගත්තොත් මේකට සම්බන්ධ වෙච්ච උපකොටස් ගොඩාක් දකින්න පුළුවන්කම තියෙනවා. හරිද? මෝටර රථයේ අපි ගත්තොත් තනි ඒකකයක් විදිහට මේ මෝටර රථයේ තනි ඒකකයට අමතරව මොකද්ද වෙන්නේ පුතේ? හරි? අනිකුත් කොටස් මොකද වෙන්නේ පුතේ? රාශියක එකතුවක් විදිහට අපිට මෝටර රථය දකින්න පුළුවන්කම තියෙනවා. එතන මේ මෝටර රථයේ තනි ඒකකයක් නම් අනිත් ඒවා අපිට දකින්න පුළුවන් මොකද්ද මොනවා කියලා පුතේ? උපපද්ධති කියලා. එහෙනම් මෝටර රථය සකස් වෙලා තියෙන උපපද්ධති රාශියක එකතුවක් විදියට. සාමාන්‍ය මේ වාහනය කැලි කැලි වලට ගැලවුවොත් පුතේ එකිනෙකට වෙනස් කොටස් ආසන්න වශයෙන් 14කට 15000කට වෙන් කරගන්න පුළුවන්. වාහනේ කුඩි කුඩි කෑනේද 10 නට් එකයි 12 නට් එකයි එනේ වෙන් කරලා කැලි කැලි වලට වෙන් කරොත් එහෙම එකිනෙකට වෙනස් කොටස් කීයකටද 14කට 15000කට විතර කැලි වලට වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මෝටර රථය ගැන අපි තනි ඒකකයක් විදියට අධ්‍යයනය කිරීම තරම අපහසුයි. ඒ නිසා මෝටර රථය මොනවාකට බෙදලාද අපි අධ්‍යයනය කරන්න පුතේ? උපපද්ධති වලට බෙදලා මේ පද්ධතියෙන් මේක වෙන්නේ කියලා කතා කරනවා මේ පාඩමේ යටතේ. පැහැදිලිද? හරි.